හරි. අයිබෝවන් අපි සමක ප්‍රතිරෝධය සම්බන්ධ ගැටලු කිහිපයක් හදමු. සරල ගැටලු කිහිපයක්. මේක අර සංකීර්ණ ගැටලු විසඳන්න මේ ටික උදව් වේවි. හරිද? හරි. බලමු අපි සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ පුතේ ප්‍රතිරෝධ කිහිපයක් වෙනුවට යොදන තනි ප්‍රතිරෝධය. එහෙනම් මේක R1, R2, R3. මෙතන සමකේ අපට එනවා R සමක සමානයි R1 ධන R2 ධන R3. ඔන්න සමාන්තරගත සෙට් එකක්. සමාන්තරගත ඒ වගේ සමක ප්‍රතිරෝධය අපට එනවා මෙහෙම. මේවා ඔප්පු කිරීම මම පන්තිවල කරලා තියෙනවා. මම මේවාට සරල ගැටලු කිහිපයක් විසඳන්න තමයි උදව් කරන්නේ. සමාන්තරගත වෙලාවට මේවා ඔන්න ඔය විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයාගේ ඉස්සරහ මෙයාගේ පිටිපස්සට මෙයාගේ ඉස්සරහ මෙයාගේ පිටිපස්සට ඔහොම. අනිත් කාරණේ තමයි ශ්‍රේණිගත නම් එකම ධාරාවක් ගලන්න ඕන. එකම ධාරාවක්. ඒ කියන්නේ දැන් ඔයා ධාරාව කියලා කියන්නේ ආරෝපණ ගලන එකනේ. ඒතර එකම ධාරාවක්. මෙහෙන් ඇතුළු වෙනවා නම් ඇම්පියර් 2ක ධාරාවක් පුතේ. මේ හැම එකක් කරාම යන්නේ ඇම්පියර් 2ක ධාරාවක්. එහෙනම් කිසියම් පරිපතයක ළඟ තියෙන මේ ප්‍රතිරෝධවල ප්‍රතිරෝධ හරහා එකම ධාරාවක් ගලාගෙන යනවා නම් ඒවා ශ්‍රේණිගතයි. එතකොට එකම ළඟ තියෙන ප්‍රතිරෝධවල සමාන විභව වෙනසක් පෙන්නනවා නම් දැන් මෙයාට දැනෙන විභව අන්තරය දැන් හිතන්නකො මෙහෙම බැටරියක් සම්බන්ධ කරා කියලා පුතා. එතකොට ඔන්න ඔය විදිහට අපි මේක බල්බ් කියලා හිතන්නකො. මේක වෝල්ට් 15ක් නම් හරිද? වෝල්ට් 15ක් නම් මේ වෝල්ට් 15 කියන එක මෙයාට දැනෙනවා. හරිද? මේ පැත්ත ධන 15යි නම් මේ හැමතැනම ප්‍රතිරෝධ හම් වෙනකම්ම ධන 15යි. හරිද? මේක බිඳුවයි නම් මෙන්න මේ ලයින් එක පුරාවටම බිඳුවයි. මේ හැමතැනටම බිඳුවයි. ඒතර මෙයා ඉන්නේ 15 සහ බිඳුව අතර. මෙයාත් ඉන්නේ 15 සහ බිඳුව අතර. මෙයාත් ඉන්නේ 15 සහ බිඳුව අතර. හරිනේ? එතකොට මෙයාලා ඉන්නේ සමාන්තරගතව. සමාන්තරගත වෙලාවට අප සමකේ හොයන්නේ එකයට R සමක සමානයි එකයට R1 ධන එකයට R2 ධන එකයට R3. හරිනේ? එතකොට මේවැ වැදගත් කාරණා කීපයක් තියෙනවා. පළවෙනි මෙතන වැදගත් කාරණය තමයි සමාන්තර ශ්‍රේණිගත වෙලාවට එකතු කරන්න විතරයි තියෙන්නේ. මම මේක සුළු කිරීම ගැන එකතු කිරීමේ සුළු කිරීම ආයේ කෙටි ක්‍රමයක් ගැන කියා දෙන්න අවශ්‍ය නැහැනේ. එකතු කරගන්න බැරි ළමයි නැහැනේ. හරිද? ශ්‍රේණිගත වෙලාවට ශ්‍රේණිගත විට සමකය මෙතන තියෙන ලොකුම එකටත් වඩා ලොකු වෙන්න ඕනේ. තිබෙන ලොකුම අගයටත් වඩා විශාල විය යුතුයි. මේකේ ඔගේ අනිත් පැත්ත. දැන් මෙතන 3යි 2යි 10යි කියලා තිබ්බොතින් මෙතනින් හම්බෙන සමය තුන්දෙනා වෙනුවට තියෙන තනි සමකය අගය අනිවාර්යෙන් දෙකටත් වඩා අඩු උත්තරයක් එනවා. ඒ කියන්නේ සමාන්තරගත වෙලාවට සමක ප්‍රතිරෝධයේ තියෙන පොඩි මේකටත් වඩා පොඩි වෙනවා. ඔක වැදගත් වෙනවා ඉස්සර. ඔය වගේ අගයන් ටිකක් දීලා ඔක මතකද කියලා බලන්න පුළුවන් ළමයෙක්ට උත්තර 5ක් දෙනවනේ. මෙතන උත්තර 5න් හැම එකක්ම දෙකට වැඩි ඒවා දීලා එකක් විතරක් දුන්නොත් දෙකට අඩු එකකින් ඒක තමයි උත්තරේ. ඇයි ඒ? එතකොට සමක ප්‍රතිරෝධය සමාන්තරගත වෙලාවට සමාන්තරගතව ගහනකොට හරිද? විභවය බෙදෙනවා. ධාරාව බෙදෙන්නේ නැහැ. මේ ධාරාව බෙදෙනවා විභවය බෙදෙන්නේ නැහැ. මේ 15 කියන එක මේ හැමෝටම හම්බෙනවා. හැබැයි මෙතන 15ක් දුන්නොත් පුතේ මෙතන 15ක් දුන්නොත් වෝල්ටේජ් එක අපි මෙහෙම බැටරියක් සම්බන්ධ කරලා මේ දෙපැත්තට හරිද? බැටරියක් සම්බන්ධ කරලා මේ දෙපැත්තට ඔහොම 15ක් දුන්නොත් එතකොට මේ 15 කියන එක මේ එක එක්කෙනාට බෙදෙනවා. තේරුණාද? එහෙනම් වෝල්ටේජ් එක බෙදෙනවා. හැබැයි මෙතනින් ගලාගෙන ගියොත් 2 ඇම්පියර් මෙයත් තරහා 2යි මෙයත් තරහා 2යි මෙයත් තරහා 2යි. ධාරාව බෙදෙන්නේ නැහැ ශ්‍රේණිගත වෙලාවට.
සමාන්තරගත වෙලාවට ධාරාව බෙදිලා ගිහින් හරිද? ධාරාව බෙදිලා ගිහිල්ලා විභවාන්තරයේ සමානව තියෙනවා. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න ඕනේ මේවා ගණන් හදන්න. හරි. අපි ගණන් කිහිපයක් හදමු. හරිද? ගණන් කිහිපයක් හදමු. දැන් ওই සූත්‍ර දෙක මතකයිනේ. හරි දැන් මේකේ තව කෙටි ක්‍රම දෙකක් තියෙනවා ගණන් හදද්දී. මම ඒ කෙටි ක්‍රම දෙක කතා කරන්නම් සමාන්තරගතවට අදාළව. හරිද? සමාන්තරගත කෙටි ක්‍රම දෙක. එතකොට දැන් මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. ඔන්න මෙතන R1 තියෙනවා. මෙතන R2 තියෙනවා. හරි. මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය. මම ගන්නවා R සමග. එහෙනම් 1යට R සමග සමානයි 1යට R1 ධන 1යට R2. දැන් ඔක සුළු කරමුකෝ. යට පොදු හරයක් ගන්න එපා පුතේ. එතකොට මේ පදයේ මේ භාග සංඛ්‍යාව මම R1 ගෙන් වැඩි කරන උඩයි යටයි දෙකම. මේක වැඩි කරනවා R2 ගෙන් උඩයි යටයි දෙකම. එතකොට යට හැදෙනවා R1 R2 කියලා. උඩ හැදෙනවා R2 කියලා. ධන යට හැදෙනවා R2 R1. එතන R1 R2 කිව්වත් හරි. උඩ හැදෙනවා R1 කියලා. එතකොට පොදු හරයක් තියෙනවා. එතකොට පොදු හරය එලෙසම ලැබෙනවා R1 R2 උඩ R1 ධන R2. එහෙනම් 1යට සමක. 1යට R සමක. මේකට උඩයට මාරු කරන්න ඕන. එතකොට R සමක. අපිට 1යට R සමක නෙවෙයි ඕනි R සමක. මේකත් උඩයට මාරු වෙනවා. R1 R2 බෙදීම R1 ධන R2. ඒ කියන්නේ R සමකයේ හොයන්න අපි ගුණිතය ඒ කියන්නේ දෙන්නෙක් නම් තියෙන්නේ ගුණිතය බෙදනවා එකතුවෙන්. ගුණිතය බෙදනවා එකතුවෙන්. හරිද? ඊගාවට දැන් බලන්න මම මෙහෙම ගණන් කිහිපයක් හදලා පෙන්නන්නම්. ඔන්න සමක ප්‍රතිරෝධය. එහෙම නැත්නම් අපි කියනවා සමාන ප්‍රතිරෝධ ටිකක් 3 ohms 3 ohms 3 ohms කියලා සමාන ප්‍රතිරෝධ කිහිපයක් තියෙනවා. මේ AB අතර සමක ප්‍රතිරෝධය අහනවා. ඒක සමාන්තරගතව තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? සමාන්තරගතව තියෙන්නේ. එතකොට 1යට R සමක සමානයි 1යට 3 ධන 1යට 3 ධන 1යට 3. හරිනේ? එතකොට එනවා පොදු හරේ කොහොමත් 3 නිසා ලෙසම ලැබෙනවා 1 ධන 1 2යි 2 ධන 1 3යි. 3 බෙදීම 3යි. දැන් R සමක සමානයි මම මෙතන අගයන් ටික පොඩ්ඩක් වෙනස් කරන්නම්. 6 ගන්නම්කෝ. 6. හරි? එතන මෙතනත් 6 මෙතනත් 6 මෙතනත් 6. ඔය එකම තව කතාව මේ තේරුම් ගන්න. එතකොට මේකේ යට කොහොමත් 6නේ සම්පොදු හරය 3යි. උඩ යට මාරු වෙනවා. හරිද? උඩ යට මාරු වෙනවා. එහෙනම් 1යට R සමක කියන එක R සමක වෙනවා. මේකෙත් උඩ යට මාරු වෙනවා 6 බෙදීම 3. මේ 6 කියලා කියන්නේ සමාන නම් මේ තුන් දෙනා සමාන නම් එක ප්‍රතිරෝධයක අගය. එක ප්‍රතිරෝධයක අගය. මේක ප්‍රතිරෝධ ගණන. ප්‍රතිරෝධ ගණන. එතකොට බලන්න පුතේ මම තව එකක් ගන්නම්කෝ. මම ගහනවා 10 4ක්. 10 ohms ඔහොම 10 ohm ප්‍රතිරෝධක 4ක්. එතකොට මම මේකේ R සමක හොයන්න පුළුවන් 1යට R සමක සමානයි 1යට 10 ධන 1යට 10 ධන 1යට 10 ධන 1යට 10. පොදු හරය සමානයිනේ. 10 ලැබෙනවා. උඩින් 4ක් ලැබෙනවා. 1 ධන 1 ධන 1 ධන 1 4යි. ඒතර උඩ 1යට R සමක නෙමෙයි අපට ඕන R සමක ඕන සමානයි 10 බෙදෙනවා 4ෙන්. එතකොට මේ බලන්න අර වගේම මේ තියෙන එක ප්‍රතිරෝධයක අගයනේ. එක ප්‍රතිරෝධයක අගය. මේ තියෙන ප්‍රතිරෝධ ගණන. එහෙනම් සමාන ප්‍රතිරෝධ කිහිපයක් සමාන්තරගතව තියෙන වෙලාවට අපට පුළුවන් සමාන්තරගතව තියෙන වෙලාවට R සමක හොයන්න සමාන්තරගත වෙලා සමාන වෙන්නත් ඕනේ. ඔක්කොම සමාන වෙන්න ඕනේ. එකක්වත් සමාන නැතුව තියෙන්න බෑ.
ඔක්කොම සමාන වෙන්න ඕනේ. ඔක්කොම සමාන්තර එතෙන්ට අදාළව තියෙන සමාන්තරගත ඔක්කොම සමාන්තර නම් එක ප්‍රතිරෝධයක අගය එක් ප්‍රතිරෝධයක අගය අපි බෙදනවා ප්‍රතිරෝධ ගණනය. හරි? ඔන්න ඔය කෙටි ක්‍රම ටික පාවිච්චි කරගන්න ඕන. එහෙනම් සමාන්තරගතව දෙකක් තියෙන වෙලාවට කෙටි ක්‍රමය තමයි පුතේ ගුණිතය බෙදනවා එකතුවෙන්. සමාන්තරගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි ඒව සමානයි. එතකොට එක ප්‍රතිරෝධයකගේ 6 කියන එක ප්‍රතිරෝධ 3ක් ගහලා තිනවා. 6 3ක් ගැහුවොත් 6 බෙදෙනවා 3ෙන්. 6 5ක් ගැහුවොත් 6 බෙදෙනවා 5ෙන්. 6 20ක් ගැහුවොත් 6 බෙදෙනවා 20ෙන්. එහෙම තමයි අපි සමකය හොයන්නේ. ඔය කාරණා ටික හරි. හරිද? එතකොට මෙතන ගණන් හදන්න අවශ්‍ය නැහැ. මම හදාගෙන යන ගණන් ටික හොඳට බලා ගන්න. හරි. ඔන්න ඒ කාරණේ තේරෙන්නේ නැතිද? ඒක තේරුන්නේ නැත්නම් ආයෙ පිටිපස්සට ඇවිල්ලා ආයෙ පාරක් බලන්න. එතකොට තව ටිකක් තේරෙයි. හරි. එතකොට අපි ශ්‍රේණිගත වෙලාවට හදන්න කාරණා කීපයක් කතා කරා. ශ්‍රේණිගත වෙලාවට ඉතින් කෙටි ක්‍රම අවශ්‍ය නැහැ. එකතු කරන්න තියෙන නිසා කෙටි ක්‍රම ඕනේ නැහැ. එතකොට සමාන්තරගත වෙලාවට කෙටි ක්‍රම දෙකක් දෙනවා. දෙන්නෙක් විතරක් නම් ඉන්නේ. ගුණිතය බෙදනවා එකතුවෙන්. හරිම ලේසි. ඊට පස්සේ සමාන කිහිප දෙනෙක් ඉන්නවා නම් මොකද කරන්නේ? එක ප්‍රතිරෝධයකගේ ප්‍රතිරෝධ ගාණයෙන් බෙදෙනවා. ඒක මතක තියාගන්න ඒ කාරණා ටික මම මෙතන ගණන් කිහිපයක් හදන්නම්. හරි. ඔන්න ඔහොම තිබ්බොතින් 10යි ඕම්ස් 12යි ඕම්ස් 15යි ඕම්ස්. ඊටාම සරලයි. මේ තුන් දෙනා ශ්‍රේණිගතයි. මම අහනවා AB අතර සමකය. එහෙනම් සමක AB අපි ගත්තොත් A හා B අතර සමකය R මේ ටික ශ්‍රේණිගතයි කියලා වාට තේරෙනවා. එතකොට 15 ධන 12 ධන 10 10යි 15යි 25යි 25යි 12යි 35යි 37යි ඕම්ස්. හරි. ඔන්න තව ගාණක්. මේක 5යි ඕම්ස් මේක 6යි ඕම්ස් මේක 3යි ඕම්ස්. මේ දෙක අතර AB සමක ප්‍රතිරෝධය අහනවා. ප්‍රතිරෝධ සමානවත් නැහැ සමාන්තරගතව තියෙනවා. එතකොට අපි කරන්නේ මේ අතර සමක ප්‍රතිරෝධය හොයන්න එකයට R සමක සමානයි එකයට 5 ධන එකයට 6 ධන එකයට 3. හරි? දැන් පොදු හරයක් ගත යුතුයි. එහෙනම් ගන්න ඕනේ පොදු හරය කුමක්ද? මේ තුන් දෙනාම බෙදෙන එකක් අපි ගන්න ඕනේ. මේ තුන් දෙනා වැඩි කරත් කමන්නේ 6 වරක් 5 30යි 30 3 90 ගත්තත් හරි. එහෙම නැත්නම් අපිට මේකේ 30 ගත්ත හැකිනේ. එහෙනම් 30 හදා ගන්නවා යට. මේක වැඩි කරනවා 30 හදා ගන්න 6න්. 6 වරක් 5 30යි. මේකත් උඩ 6න් වැඩි කරනවා. මෙතන 30 හදා ගන්න 5න් වැඩි කරනවා. මේකත් උඩ 5න් වැඩි කරනවා. මෙතන 30 හදා ගන්න 10න් වැඩි කරනවා. මෙතනත් 10න් වැඩි කරනවා. එතන 6 වරක් 5 30යි. 30න් 6 ධන. 6 වරක් 5 30යි. 30න් 5 ධන. හරි? ඊගාවට 30න් 10. එතකොට එනවා 6යි 5යි 11යි 11යි 10යි 21යි 21 බෙදීම 30 කියලා එනවා එකයට R සමක. දැන් අපට ඕනි R සමකනේ උඩයට මාරු කරන්න සමානයි 30 බෙදීම 21. 30 බෙදීම 21. හරිනේ. එතකොට ඕක කැල් එකේ ගහලා බෙදලා ගන්න පුළුවන්. හරි? ඊගාව කාරණේ. බලන්න අපි තව ගාණක් හදමු. මේ විදිහට තියෙනවා. හරි. ඔන්න තියෙනවා මෙන්න මේ දෙක මේ දෙන්නම සමාන්තරගතයි. මෙයා 12යි ඕම්ස් 12යි ඕම්ස් 12යි ඕම්ස්. මේකත් 12යි ඕම්ස්. අන්න කෙටි ක්‍රමයක් අපි දන්නවා සමාන්තරගත වෙලාවට කෙටි ක්‍රමය එක ප්‍රතිරෝධයක අගය සමාන්තරගත වෙලා සමානත් වෙලා එකක් හෝ ඔක්කොම සමාන විය යුතුයි සමාන්තරගතව තියෙන සියල්ල.
සමාන්තරගත තියෙන සියල්ල සමානයි. අනේ හරි ලේසි ආර සමක හොයන්න. දැන් එකයට ආර නෙවෙයි කෙලින්ම සමක හම්බ වෙන්නේ. එක ප්‍රතිරෝධයක අගය ප්‍රතිරෝධ ගාණයෙන් බෙදෙනවා. ප්‍රතිරෝධ 1යි 2යි 3යි 4ක්. එහෙනම් 4 12 බෙදීම 4යි කියන්නේ 3යි ඕම්ස්. තාම ලේසි. හරි. ඊට පස්සේ අපි තව ගාණක් ගත්තොතින් හරිද? තව ගාණක් ගත්තොතින් මේක 12යි ඕම්ස් මේක 5යි ඕම්ස්. හරි. දෙන්න සමාන්තරගතයි කියලා තේරෙනවනේ. එයින් ඒ වෙලාවට R සමක හොයන කෙටි ක්‍රමය දෙන්නෙක් විතරක් ඉන්න වෙලාවට කෙටි ක්‍රමය ගුණිතය දෙන්නගේ ගුණිතය 12 ගුණ කිරීම 5 බෙදනවා 12 ධන 5න්. 12 වරක් 5 60යි 60 බෙදීම 12යි 5යි 17යි. ඔක තමයි අවසාන උත්තරේ. අර එකයට ගියන්න අරගෙන උඩයට මාරු කරගෙන සෙල්ලම් කරන්න අවශ්‍ය නැහැ. හරිද? මෙන්න මේ දෙකට ආවොතින් ටක් ගාලා ඔක ගොඩක් වෙලාවට විභාගෙදි පුතේ දෙන්නේ ওই ක්‍රම දෙකට තමයි. ඒ කියන්නේ දෙකක් තියෙනවා එක්ක සමානව දෙනවා සමාන්තරගතව තියෙන වෙලාවට. නැත්තම් මේ පොදු හරයන් එහෙම අරගෙන වෙන්න නටන්න දෙබෙයි. එහෙම දෙන්නේ නැහැ ගණන්. හරිද? එතකොට මම මෙන්න මේ වගේ සිඟිති ගණන් හදන්න නැතුව ටිකක් අර දෙකම සම්බන්ධ වෙලා තියෙන ගණන් හදන්න ගියා. සමහර අයට අවුල් වගේ කියලා කිව්ව හින්දා තමයි අද සහ වෙලාව තිබ්බ නැති ක්‍රමයක් තිබ්බා. ඒ නිසා මම මේ ගණන් ටිකක් ඔයාලට පේන්න හදන්න හැදුවේ. මම මේක වැඩි වෙලාවක් ඇදගෙන යන වීඩියෝ එකක් නෙවෙයි. හරිද? තාම සුළු වෙලාවකින් මේ ගණන් ටික හදලා ඉවර කරනවා. හරි. දැන් එතකොට ඔයාට දැන් මේක නැවත නැවත බලන්න. මේක මම ගණන් හදන ඒවා නැවත නැවත බලන්න. ඔයා හදන්න නැත්නම් ගාන තියෙනකොට ස්ටොප් කරලා ඔයා හදන්න. හරි? හරි. එතකොට ඔන්න මම ওই වගේ ගණන් අපිට සෑහෙන්න හදාගෙන යන්න පුළුවන්. ඊගාවට පුතේ ඔහොම ගණන් නෙවෙයි. දෙන්න සමානව ඒ කියන්නේ ශ්‍රේණිගතත් වෙලා සමාන්තරගතත් වෙන ඒවා තියෙනවා. ශ්‍රේණිගතත් වෙලා සමාන්තරගතයි ওই දෙකම කලවම් වෙච්ච ගණන් තමයි විභාගෙට එන්නේ ඉතින්. ඔන්න පළවෙනි කලවම් ගාන බලන්න. ඔන්න ඊටාම ලේසි ගහනක්. මේක 12යි ඕම්ස් මේක 5යි ඕම්ස් මේක 10යි ඕම්ස්. මං අහනවා AB අතර සමකය. ඒ කියන්නේ AB මේ තුන් දෙනා වෙනුවට ගහන්න පුළුවන් තනි එක. අපි බලනවා සමාන්තර. එතකොට මේ වගේ පද්ධතියක් සමක ඒ කියන්නේ ප්‍රතිරෝධ පද්ධතියක් තියෙද්දි ඔයා කල්පනා කරලා බලන්න ශ්‍රේණිගතේව සමාන්තරගතකේව වෙන් කරලා අඳුර ගන්න. සුළු කරගෙන යන්න. හරි. ඔයාලට තේරෙනවා මෙතනින් ඔන්න ඉස්සෙල්ලාම ධාරාවක් කෙවලා බලන්න ශ්‍රේණිගතේව හම්බෙනවද කියලා. හැම පැත්තටම ධාරාව. ඔන්න මෙතනින් එවනවා කියනකො ඒ වලින් ධාරාවක් කොහොම ඇවිල්ලා අන්න හන්දියක් පුතේ 5 ඇම්පියර ආවා කියන්නකෝ. එතන මෙහෙන් යනවා 3 ඇම්පියර මෙහෙන් යනවා 2 ඇම්පියර. ඔන්න ඔය වගේ. ඒතර ඒ ධාරාව බෙදී ගමන් කරනවා. එතකොට මෙතනින් 5 ඇම්පියර ආවට කවදාවත් පහම මෙතනින් යන්නේ නැහනේ. ඒ හින්දා මෙතන යන්නේ අනිවාර්යෙන් මෙතනින් ආපු ප්‍රමාණයට වඩා වෙනස් ගාණක්. හරි වෙනස් ගාණක් තමයි යන්නේ. හරිද? එතකොට මෙයා හරහත් වෙනස් ගාණක් යන්නේ. මේ දෙන සමාන වෙලා තිබ්බනම් සමානව යන්න පුළුවන් දෙන්නගෙන්. කොහොමත් මෙහෙන් එන එක බෙදිලානේ යන්නේ. එතකොට මේක මෙයයි කොහොමදත් ශ්‍රේණිගත නැහැ. මෙයාගෙන් එන ධාරාවම නෙමෙයි මෙයාගෙන් යන්නේ. මෙයයි ශ්‍රේණිගතත් නැහැ. මෙහෙන් එන ධාරාවම නෙමෙයි මෙහෙන් යන්නේ. පැහැදිලිද? එතකොට අපි මොකද කරන්නේ? ඒතර කවුරුත් මේ දෙන්න සමාන්තරගතත් නැහැ. එහෙම එතකොට මෙන්න මේ දෙන්න ගත්තහම බලන්න. මෙන්න මේ විභවය මේ වයර් වල විභවය වෙනස් වෙන්නේ නැහැ. වයර් දිගේ විභවය වෙනස් වෙන්නෙත් නැහැ. වෙනස් වෙන්නේ නැහැ. හන්දි තිබ්බට අවුලක් නැහැ. එහෙනම් මේ හැමතැනම එකම විභවයක්. මේ හැමතැනමත් එකම විභවයක්. ඒ කියන්නේ එකම විභව වෙනසක ඉන්නවනම් අන්න සමාන්තරගත කපල් එකක්. මේ දෙන්න සමාන්තරගතයි. මේ දෙන්න වෙනුවට තියෙන තනි එක බලනවා අපි. ඔය දෙන්න වෙනුවට තියෙන තනි එක අපි ගුණිතය බෙදනවා එකතුවෙන් අර කැටි ක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි මේ දෙන්න වෙනුවට තියෙන තනි එක බලන්න 5 වරක් 12 බෙදීම 5 ධන 12. එහෙනම් 5 වරක් 12 පුතේ 60යි 60 බෙදීම 17යි. ඔන්න R සමග කෙලින්ම එනවා. එකයට ගියත් නෙවෙයි එන්නේ. එහෙනම් මේ දෙන්න වෙනුවට තනි එක තමයි. හරිද? ඔය දෙන්න වෙනුවට තියෙන තනි එක
60 බෙදීම 17යි. මේක 10යි. ඒතර මේ දෙන්නගේ සමකය ඔන්න මේ තියෙන මේ දෙන්නගේ සමකයනේ. එන්නේ මේ දෙන්නගේ සමකය සහ මෙයා ශ්‍රේණිගතයි. අන්න මේ දෙන්නගේ සමකයයි මෙයයි එකතු කර හැකි. මේ දෙන්න එකතු කරන්න බෑ. හරිද? මේ දෙන්නගේ සමකයයි මෙයයි එකතු කර හැකි. මේ දෙන්න එකතු කරන්න බෑ. මේ දෙන්න එකතු කරන්න බෑ. මේ දෙන්නගේ සමකයයි මෙයයි එකතු කර හැකි. එහෙනම් මෙතන සමකය R සමානයි 10ට එකතු කරනවා 60 බෙදීම 17ක්. මම මේක සුළු කරන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් කරවන්නයි මට උවමනා තියෙන්නේ. හරි? පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. හරිද? ඊගාවට අපි ගන්තහම තව ගණන්. මෙහෙම තියෙනවා. හරිද? ඔහොම තියෙනවා. මේක 5යි ඕම්ස්, 10යි ඕම්ස්, 12යි ඕම්ස්, මේක 4යි ඕම්ස්, මේක 2යි ඕම්ස්, මේක 9යි ඕම්ස්. මෙන්න මෙතන A ලක්ෂයේ තියෙනවා, මෙතන B ලක්ෂයේ තියෙනවා. මම අහනවා AB අතර සමක ප්‍රතිරෝධය කොච්චරක්ද කියලා. එතකොට පුතේ ධාරාවක් එවලා බැලුවොතින් ඔන්න ආයි වන්නක කැමති ධාරාවක් කොහොම ධාරාවක් එවනවා I කියලා. ඒක බෙදෙනවා මෙහෙට බෙදෙනවා එක ධාරාවකට. මෙතනින් තව ටිකක් ධාරාව යනවා. මෙතනින් තව ටිකක් යනවා. ඔය තුන් දෙනා ගිහිල්ලා නැවත මෙතනින් යන්නේ අර තුන් දෙනාම එකතු වෙලා මෙතනින් යනවා ආයේ වෙනම විදිහකින් බෙදිලා යනවා. එතකොට ඔයාලට තේරෙනවා මෙයා කියන්නේ ශ්‍රේණිගත නැහැ. මෙයාගෙන් ආපු ධාරාව නෙමෙයි මෙයාගෙන් ගියේ. මෙයයි මෙහෙම තිබ්බට ශ්‍රේණිගතත් නැහැ. කෙලින්ම තියෙනවනේ දැන්. ඩබල් දෙන්න කෙලින්ම ඉන්නවනේ. කෙලින්ම හිටියට මෙහෙන් ඇවිල්ලා මෙහෙට ගිය ධාරාවයි මේ තුන් දෙනාම එකතු වෙලානේ මෙතනින් එන්නේ. කියන්නේ මෙතනින් I මෙතනින් ඇම්පියර් 10ක් ආවනම් මෙතනින් යන්නේත් ඇම්පියර් 10යි. නමුත් මෙයාගෙන් 10ක් යන්නේ නැහැනේ. මේ දෙපැත්තට බෙදිලා යනවනේ. හරි. එතකොට මේවා සමාන්තරගතයි. හරිද? මේ දෙන්නවත් ශ්‍රේණිගත නැහැ. එහෙම කෙලින් ඇන්ද කියලා එහෙම ගන්න බෑ. හරි කල්පනා කරලා බලන්න ඕනේ. ශ්‍රේණිගතයි කියලා හිතන හැම වෙලේම කල්පනා කරන්න. ඔයා හිතින් ධාරාවක් එවලා බලන්න මේ දෙන්නගේ. ඒ කියන්නේ පබළු වැට ප්‍රමාණයක් පබළු වැට පහක් වෙනවා කියනකො මෙහෙන්. ඔය ඇට ටික බෙදිලානේ මේවෙන් යන්නේ. ඒතර මෙහෙන් ඇට දෙකක් ගියා නම් මෙහෙන් ඇට තුනක් යනවා. සෝරි මේ ඇට පහම මෙතනින් යනවා. මෙතනින් ගියේ 3යි. මෙතනින් 1යි. එහෙම වගේ. හරිනේ? හරි. එතකොට මේ තුන් දෙනා සමාන්තරගතයි. මේ දෙන්නත් සමාන්තරගතයි. හරි. එහෙනම් මේ තුන් දෙනා වෙනුවට තනි එක අපිට හොයන්න පුළුවන්. 1 යට 12 ධන 1 යට 10 ධන 1 යට 5. හරිද? එතකොට මේක සමාන 1 යට r. අර වේදනාකාරී විදිහට සුළු කරන්න ඕනේ දැන්. එතකොට මේක මම පොදු හරය 60 ගන්නවා. 12 5 60යිනේ. 10 නුත් බෙදෙනවනේ 60. එතකොට 12න් වැඩි කරනවා. මේකත් 12න් වැඩි කරනවා යට 60ක් ලැබෙනවා. මේක 6න් වැඩි කරනවා මේකත් 6න් වැඩි කරනවා. මේක 5න් වැඩි කරනවා මේකත් 5න් වැඩි කරනවා. 60 කියන එක පොදු හරයක් විදිහට ඇවිල්ලා 5 ධන. හරි? 5 ධන. ඊගාවට එන්නේ හරි 5 ධන 6 බෙදීම 60. ධන 12 බෙදීම 60. එතකොට එනවා 1යට r සමක සමානයි 5යි 6යි 11යි 11යි 12යි 23යි. දැන් 23 බෙදීම 60 සමානයි 1යට r සමක. එතකොට r සමක සමානයි 60 බෙදීම 23. හරි එහෙනම් මේ සෙට් එක වෙනුවටම තියෙන්නේ 60 බෙදීම 23. මේ සෙට් එක වෙනුවට. මේ දෙන්න වෙනුවටත් බලමු. දැන් 1යට r කියන එක කෙලින්ම මම මේක දෙන්නෙක් විතරක් ඉන්න ඉඳ කෙටි ක්‍රමයේ පාවිච්චි කරමු. කෙලින්ම r සමක සමානයි දෙවරක් 9 ගුණිතය බෙදෙනවා එකතු 9 ධන 2කින්. හරි දෙවරක් 9 18යි. 18 බෙදීම 11යි. ඔන්න ඔයාගේ එනවා. දැන් අපට නැවත මේ සමස්ත පද්ධතිය අර තුන් දෙනා වෙනුවටම තියෙන තනි එකක් ගැහුව හැකි 60 බෙදීම 23ක් කියලා. හරි මෙහෙම 60 23ෙන් බෙදලා දශම ගාන ගන්න අවුලක් නැහැ. මෙතන තියෙනවා කොහොමද සුපුරුදු 4 තියෙනවා එතන තිබ්බ. ඊගාවට මේ දෙන්න ගත්තාම ඒ දෙන්න වෙනුවට තියෙනවා 18 බෙදීම 11ක්. හරි 18 බෙදීම 11ක් තියෙනවා. ඒතර කැල් එකේ මේවා 60 23ෙන් බෙදලා දශම ගාන මෙතෙන්ට ගන්න.
18 11 බෙදලා දශම ගාන ගන්න ওই තුන දැන් මේ තුන් දෙනා ශ්‍රේණිගතයි. ඒතර මේ බලන්නකෝ. ඒ කියන්නේ තේරුම් ගන්න ඕනි කාරණේ මේ තුන් දෙනාගේ සමකය හරහා යන ධාරාවයි. මෙයාගේ හරහා යන ධාරාවයි. මේ දෙන්නගේ සමකය හරහා යන ධාරාවයි එකම වෙන්න එපා. ඒ හින්දා තමයි මේවා ශ්‍රේණිගතව තියෙන්නේ. හරිද? ශ්‍රේණිගතව තියෙන්නේ. හරි. එතකොට මේ තුන් දෙනා එකතු කරා නම් මෙතන මේ සමස්ත සෙට් එක වෙනුවට තියෙන තනි ප්‍රතිරෝධය එනවා. තේරුණාද? එතකොට මේ ගණන් ටික හදන්න තව ඉස්සරහට යන්න ඕන. මම මේ සරල ගැටලු කිහිපයක් හැදුවේ වැඩි කාලයක් ගන්න නැතුව චූටි විනාඩි ප්‍රමාණයක් අරගෙන ඔයාට මේ සමක ප්‍රතිරෝධයේ බේසික් ටික නැවත මතක් කිරීම තමයි මගේ අරමුණ වෙන්නේ. ඒකෙන් ඔයාට ඉස්සරහට තියෙන ලොකු ගණන් ටික මම ටියුට් වල තියෙන පත ගණන් හදාගන්න මේ ටික නැවත නැවත මතක් කර ගැනීම වටින හින්දා මම මේ රෙකෝඩින් එකක් දාගත්තේ ඔයාලට දෙන්න. හරිද? හරි. එතකොට මේ රෙකෝඩින් එක බැලුවා කියනවා හොඳයි. ඉතින් එහාට තියෙන ලොකු ගණන් ටික හදන්න මම ඒකටත් ෂෝට් වීඩියෝ එකක් දෙන්නම්. හරිද? එතකොට මේක දැන් ලබන සතියේ එනකොට මේක බලලා එන්න ඕන. එතකොට හරි ලේසි ඔයාට මේ ගණන් ටික හදන්න. හරි මම කියවන්න යන්නේ නැහැ. මම මෙතනින් ඉවර කරනවා මේ රෙකෝඩින් එක. එහෙනම් අපි ඊගාව ෂෝට් වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඊගාව තියරි පාර්ට් එකට යන්න. එහෙනම් ජය වේවා. ආයිබෝවන්.